පවතින අධිකරණ හා නීති පද්ධතිය උපයෝගී කරගෙන විසමද්‍රව්‍ය සහ පාතාලය මර්ධනය කළ හැකිදැයි අවසන් කළ හැකිදැයි බලමු. මෙම විසමද්‍රව්‍ය සියලුම රාජ්‍ය පද්ධතීන් සියලුම රාජ්‍ය ආයතන හරහා සම්බන්ධ වන බව මේ වන විට හොඳටම පැහැදිලි. සියලුම රාජ්‍යාත නීති අංශයේ ආරක්ෂකාංශයේ සාමාන්‍ය රාජ්‍යාතන සියලුම රාජ්‍ය ආයතනවල පුද්ගලයන් විසමද්‍රව්‍ය සහ පාතාලය සමග ගනුදෙනු කරන බව මේ වන විට හොඳටම පැහැදිලි. මේකට හේතුවක් වන්නේ මේ විසමද්‍රව්‍ය ව්‍යාපාරය සමග මුදල් සංසරණය ඉතාම ඉහළ මට්ටමක පවතිනවා. මුදල් විශාල වශයෙන් ගැවසෙන ව්‍යාපාරයක් තමයි විසමද්‍රව්‍ය ව්‍යාපාරය. එතකොට විසමද්‍රව්‍ය ව්‍යාපාරයේ මේ මුදල් විශාල වශයෙන් ගැවසීම නිසා ඕනෑම පුද්ගලයෙකු මෙම ව්‍යාපාරය සඳහා සම්බන්ධ කර ගැනීමට ඉතාමත් පහසු වෙනවා. මේ මුදල් යොදාගෙන ඕනෑම කෙනෙකු මේ ව්‍යාපාරය සඳහා සම්බන්ධ කර ගැනීමට හැකියාව තියෙන නිසා නීති අංශයේ නීතිය සම්බන්ධ අයගේ ඕනෑම කෙනෙකු පවා මේකට සම්බන්ධ කර ගැනීමට පහසුවක් තියෙනවා. මොකද මිනිස්සු මුදල් මත යැපෙන නිසා. මේ මුදල් මත යැපීමට අප සමාජයේ ශ්‍රී ලාංකික සමාජයේ ප්‍රධානම හේතුවක් වන්නේ ආර්ථික තෘප්තිමත් භාවයක නොමැති නිසා. සියලුම මිනිසුන් මුදල් තිබුණත් නැතත් කිසිවකු ආර්ථික තෘප්තිමත් භාවයක් ලබා ගන්නේ නැහැ. අපේ සමාජයේ පවතින ප්‍රධාන තත්ත්වය ඒක මොන සැප සම්පත් තිබුණත් ආර්ථික තෘප්තිමත් භාවයක් නොමැති නිසා මිනිසුන් මේකට සම්බන්ධ වීම පහසු වෙලා තියෙනවා. ඒක නිසා දැන් අධිකරණය සැලකිල්ලට ගත්තම් අධිකරණය පවා මේවට යම් සම්බන්ධකම් පවතින බව දැනට පැහැදිලිව පේන කරුණක්. ඒ වගේම අපි තවත් මේක දිහා සලකලා බැලුවොත් දැන් අපි පරීක්ෂණ මගින් පාතාලයට සහ විසමද්‍රව්‍ය සම්බන්ධ අය පාතාලයට විසමද්‍රව්‍යයට සම්බන්ධ අය සොයාගෙන ඒගොල්ලෝ අධිකරණයට ඉදිරිපත් කළද එහිදී ඔවුන් වැරදිකරුවන් කිරීමේ ඊටාම අපහසු බවක් මෙම අධිකරණ පද්ධතිය තුල තියෙනවා. ඒ අධිකරණ පද්ධතියේ තියෙන දුර්වලතාවය නිසා. ඒ අධිකරණ පද්ධතියේ සහ නීති පද්ධතියේ පවතින දුර්වලතාවයන් නිසා ඔවුන් බොහෝ විට ගැලවී යනවා. ගැලවී ගිහිල්ලා නැවතත් ඒ ව්‍යාපාරයේම යෙදෙනවා. ඒක අල්ලලා දඬුවම් කිරීමට උත්සාහ කරත් ඒ දඬුවම් කිරීමේ අවස්ථාව නොමැති යනවා නීති සහ අධිකරණ පද්ධතියේ තියෙන දුර්වලතා හේතුවෙන්. ඊටත් වඩා වැදගත් දේ තමයි අධිකරණ පද්ධතිය මගින් දඬුවම් ලබා දී මරණ දඬුවම ලබා දුන්නද ඔවුන් මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් බන්ධනාගාරගතව සිටින ගමන් ඉතාමත් පහසුවෙන් නැවතත් බන්ධනාගාරයේ ආරක්ෂාව යටතේ මද්‍රව්‍ය සහ පාතාල ව්‍යාපාරය ඉතා හොඳින් කරගෙන යන බව මේ වන විට පැහැදිලි වෙලා තියෙනවා. ඒක එහෙම සිද්ධ වෙලා තියෙන්නේ මේ අතිවිශාල මුදල් සංසරණය වීම තමයි. මේ වළක්වා ගැනීමට මේ ආකාරයෙන් ඉතාම අපහසු වෙනවා මේ අධික මුදල් සංසරණය හේතුවෙන්. ඒක නිසා බන්ධනාගාරගත කළද මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීම නිසා ඔවුන් විසින් නැවතත් එම ව්‍යාපාරය ඔවුන්ගේ විශාල ආරක්ෂාවක් යටතේ ඒක ඉතාමත් පහසුවෙන් කරගෙන යාමට ඔවුන්ට කිසිම කරදරයක් නැතුව ඒ කරගෙන යාමට අවස්ථාව ලැබෙනවා. මේ අනුව ගත් කල
අප පවතින සමාජයේ මේ තත්ත්වය සහ අධිකරණ පද්ධතියේ තියෙන දෝෂත් හේතුවෙන් මෙම මත්ද්‍රව්‍ය ව්‍යාපාරය අවසන් කිරීමට ශ්‍රී ලංකාව තුළ නොහැකි බව මාගේ හැඟීමයි. නමුත් උපරිම උත්සාහයක් ගත යුතුයි මේක දැඩි ලෙස පාලනය කිරීමට. දැනට මේ රජයේ විසින් ඒ කටයුත්ත කරගෙන යන බවයි පැහැදිලි වන්නේ. නමුත් මේ රජය නැවතිලා මේ රජයේ බලයෙන් ගිලිහි ගියොත් අයිත් පරණ කණ්ඩායමේ අම්මා හේකෙන් බලයට ආවොත් මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය අයිත් අර තිබුණු විදියටම ක්‍රියාත්මක වන බව සිහි තබාගත යුතුම කරුණකි. ඊළඟ වීඩියෝවෙන් මරණ දඬුවම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව කියමින් මම නවතිනවා.